හොඳයි ඉතින් ඇට්මෙල් AVR embedded system ගැන කතා කරන වීඩියෝ සීරීස් එකේ 15 වෙනි වීඩියෝ එකට තමයි ඔයාලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා timers ගැන. ඉතින් timers අද තමයි වීඩියෝ එක පටන් ගන්න. ඉතින් ඔයා මේක බලන කෙනෙක් නම් ඔයාලට හිතන ඇති මේ පළවෙනි වීඩියෝ එක කියලා. නෑ ඇත්තටම මම කලින් YouTube එකේට වීඩියෝ එකක් දැම්මා timers ගැන කියන්න. හැබැයි ඒක ඇත්තටම කිව්වොත් මම වීඩියෝ තුන්වෙනි එක කරන්නේ මම තුන්වෙනි වීඩියෝ එක කරනවා. මුලින්ම වීඩියෝ එක කරා ඊට පස්සේ ඒකේ ස්ක්‍රීන් රෙකෝඩ් කරලා මට හිතුණා ඒක තේරුණා මදි කියලා. ඊට පස්සේ මම ආයෙ වීඩියෝ එක කරා. ඊට පස්සේ ඒ වීඩියෝ එක කරලා මට හිතුණා ඒක දිග වැඩි. මොකද ඒක තේරුම් ගන්න අමාරුයි කියලා. ඉතින් මේ තුන්වෙනි වීඩියෝ එක. මම එහෙම කලින් මේ වීඩියෝ සීරීස් එකේ තියෙන කිසිම වීඩියෝ එහෙම කරලා නැහැ. හැබැයි මම ටයිමර්ස් වලට එහෙම කරා කිහිප වතාවක්ම රෙකෝඩ් කරා. මොකද මේ පාඩම මේ තරම්ම උගන්වන්න අමාරුයි. සහ මේකේ සංකීර්ණත්වය වැඩි. උගන්වන්නත් අමාරුයි, තේරුම් ගන්නත් අමාරුයි. ඉතින් ඔය හේතු හින්දා මේ ටයිමර්ස් කියන දේ උගන්වන්න මම මාර පස්සට ගොඩාක් තියරි කරුණු සාකච්ඡා කරලා බොහොම වීඩියෝ සීරීස් එකේ අග තැනකට ගෙනාවා මේ ටයිමර්ස් කියන එක උගන්වන්න. ඉතින් මේ වීඩියෝ එක මේ ටයිමර්ස් ගැන ඉගෙන ගන්න එක ඒ තරම් අමාරු හින්දා. ඉතින් ටයිමර්ස් කිව්වහම ඔයාලට මොකද්ද ඔළුවට එන්නේ? ටයිමර්ස් කිව්වහම අපි මොකද ටයිමර්ස් පාවිච්චි කරන්නේ? අපි වැඩි දෙයක් ඕනේ අපිට බලන්න එදිනෙදා හරි මේ රිමෝට් එකක් ගමුකෝ. මේක මම දැන් ඔළුවට ආපු උදාහරණයක්. මේ ටීම් රිමෝට් එක තියෙනවානේ. මේ රිමෝට් එකේදී මම AC එක අඩු කරන්න මෙහෙම කමාන්ඩ් එකක් ගහනවා. කමාන්ඩ් එකක් යවනවා. එතකොට මේක ඇතුලේ මේ IR LED එකක් තියෙනවා මෙතන. සහ අරක ඇතුලේ IR receiver එකක් තියෙනවා. මේ LED එකේ මම මේ බටන් එක මේ අප් බටන් එක එපුවාම මේක යන්නේ කමාන්ඩ් එකක්. අපි හිතමු යම්කිසි 10110 සිග්නල් එකක් තමයි යන්නේ. ඉතින් ওই සිග්නල් එක යන්නේ ඔයා හිතන්න හයි අවස්ථාවේ තියෙනවා. ඊට පස්සේ නැනෝ තප්පර 25ක් තියෙනවා. ඊට පස්සේ නැනෝ තප්පර 25ක් ඉඳලා ඊට පස්සේ ලෝ සිග්නල් එකක්. නැනෝ තප්පර 25ක් ඉඳලා හයි සිග්නල් එකක්. ඔය යම්කිසි පැටර්න් එකක් යන්නේ. එතකොට රිසීවර් එක පැත්තෙන් ගත්තාම මෙන්න සිග්නල් එකක් ආවා. නැනෝ තප්පර 25ක් හිටියා. දැන් එවන්නේ කීයද? 1ද 0 1 සිග්නල් එකක්ද 0 සිග්නල් එකක්ද? ඔය විදිහට එයා යම්කිසි කාල කොටස් වලදී බලනවා මේ මෙහෙම මේ ටයිමර්ස් යම්කිසි මෙන්න මෙහෙම ටයිම් කොටස් බලනවා මේ එන්නේ 1ද එන්නේ 0ද එන්නේ 1ද එන්නේ 0ද කියලා. ඔන්න දැන් මේකේ ටයිමර්ස් පාවිච්චි වුණා. මෙයා යම්කිසි කාල කොටස් ගණනය කිරීම එක තමයි මේ ඩේටා එක යවන්නේ. එතකොට AC එක පැත්තෙන් AC එක පැත්තනොත් ඩේටා එකක් ආවා. කාල කොටස් 25ක් කිමු. නැනෝ තප්පර 25ක් කිමු. ඊට පස්සේ මොකද්ද සිග්නල් එක කියලා බලමු. නැනෝ තප්පර 25ක් කිමු. මොකද්ද සිග්නල් එක කියලා බලමු. මේ ටයිමර්ස් වල මේ අතට අහුවෙච්ච එකක් විතරයි. ඉතින් තව ඒක එක උදාහරණයක්. ඊට පස්සේ අපි දැන් මේ AC එක මම AC එකේම තියෙන ටයිමර්ස් ගොඩක්. මේ AC එකේ හැමතිස්සෙම අපි හිතමු එයා ඒක හැම විනාඩියකටම සැරයක්ම චෙක් කරනවා. දැන් මම මෙයාට කියලා තියෙන්නේ 27ට ටෙම්පරේචර් 27ට ඉන්න කියලා තමයි කියන්නේ. හැබැයි දැන් එයාට පෙන්නන්නේ 28යි. මොකද එයාට 24ට කන්ට්‍රෝල් කරගන්න බෑ. ඉතින් එයා හැමතිස්සෙම චෙක් කරනවා මට කියලා තියෙන 27 ඉන්න. හැබැයි මගේ 28යි. ඉතින් මම දැන් කම්ප්‍රෙසර් එකේ වේගය වැඩි කරන්න ඕනේද මේක ඉන්වර්ටර් එකක්. හොඳේ. ඒක නන් ඉන්වර්ටර් වල වෙනස් වෙනවා. මම මගේ වේගය වැඩි කරන්න ඕනේද වේගය අඩු කරන්න ඕනේද? ඒක මෙයා බලනවා. හැබැයි ඔය බලන්නේ ඒක හැමතිස්සෙම වෙන්නේ නැහනේ. ඔක එයාගේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. එයාට ඒක චෙක් කරන්න ඕනේ තප්පර 20කට සැරයක්. තප්පර 30කට සැරයක්. විදිහට ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. එතකොට ඔය කාල කොටස් ටික ගණනය කරගන්නේ කොහොමද? එන්නේ කාල කොටස් ගණනය කරගන්න තමයි මේ මයික්‍රෝකන්ට්‍රෝලර්ස් වල දීලා තියෙන ටයිමර්ස් කියන විශේෂාංගය. ඉතින් විවිධ මයික්‍රෝකන්ට්‍රෝලර්ස් වල ටයිමර්ස් ගත්තාම විවිධ වපසරියන් ඔස්සේ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඇට්මෙගා 328 මයික්‍රෝකන්ට්‍රෝලර් එකක් ගත්තාම මේකේ ටයිමර්ස් 3යි නම් සමහරලාට ඇට්මෙගා 64 වගේ එකක් ගත්තාම ටයිමර්ස් 4ක් 5ක් ඒ වගේ වැඩි ගාණක් තියෙනවා. ඉතින් ටයිමර්ස් ගාන වැඩි වෙන්න ඒකෙන් අපිට කරන්න පුළුවන් එකපාර වැඩ ගාන වැඩි. එක ටයිමරයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් රිමෝට් වැඩ වලට. තව ටයිමරයක් ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන් ටෙම්පරේචර් ටෙස්ටිං වලට. තව ටයිමරයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ AC එක ඉන්වර්ටර් එකේ සයින් වේව් එක හදන්න. ඔය වගේ වැඩ ගොඩකට පාවිච්චි කරන්න පුළුවන් මේ ටයිමර්ස් ඇතුලේ ගොඩක් තියෙනවා නම්. ඉතින් ටයිමර්ස් ඒ තරම්ම වැදගත් ෆීචර් එකක්. ඉතින් මයික්‍රෝකන්ට්‍රෝලරයක් ගත්තාම එයාලා මේක විකුණද්දී, එයාලා මේක මාකට් කරද්දී එයාලා උඩින්ම
මාකට් කරලා දෙයක් තමයි මේකේ පින් මෙච්චරක් තියෙනවා. මේකේ ඉන්ටරප්ට් මෙච්චරක් තියෙනවා. හැබැයි ටයිම් උසුත් මෙච්චරක් තියෙනවා කියලා එයාලා ඒක මාකට් කරන ලොකු ෆීචර් එකක්. ඉතින් ටයිමර්ස් වල ඔය එක තැනක් විතරයි මම කිව්වේ. වතුරටයක් බීලා ඉන්න ගියා මේ ගියෝ ටික පොඩ්ඩක් වේගෙ වැඩි වුණා. ඉතින් ඔය එක තැනක් විතරයි මම කිව්වේ. දැන් ඔයාලා දැකලා තියෙනව නේද ලයිට් මෙහෙම මේ නිමෙනපත් වෙනව නෙමෙයි. ස්ලෝ වෙනවා නිකන්. එළිය ලාවට අඩු වෙනවනේ. පොඩ්ඩක් අඩු වෙනවා, හිමීට වැඩි වෙනවා, හිමීට අඩු වෙනවා, හිමීට වැඩි වෙනවා. ඒක කොහොම වෙනවද නැද්ද? නේ? ඒක කොහොමද ඇත්තට වෙනව ඇත්තේ? දැන් අපි ලයිට් එකක් ඔන් කියන්නේ ඒක මොකක් හරි ඒකේ ඒක 5 වෝල්ට් කියලා හිතන්නකෝ. අපි මෙයා පස්සේ ට්‍රාන්සිස්ටර් වලින් වැඩි කරලා මොකක් හරි එකක් වෙනවා. මේක දැන්ට 0 තියෙනවා. ඉතින් ලයිට් එක ඔන් කියන්නේ මෙන්න මේ 5 වෝල්ට් පින් එකකින් අවුට්පුට් එක එනවා නම් ලයිට් එක ඔන්. 0 වෝල්ට් වලින් ලයිට් එක එනවා නම් ලයිට් එක ඕෆ්. එතකොට මේ වෙලාවට ලයිට් එක නිමිලා තියෙනවා. මේ වෙලාවට ලයිට් එක පත් වෙනවා. ලයිට් එක ඩිම් කරන්නේ කොහොමද? ඩිම් කරන්නේ එහෙම බොහොම වේගෙන්. මම හිතන්නේ මේක අපිට එළිය අර්ධ වශයෙන් තියනවා කියලා. එළිය අර්ධ එළියක් තියනවා නම් කාල කොටස් 50ක් ඔන් එකේ තියෙනවා. කාල කොටස් 50ක්. කාල කොටස් 50ක් ඔන් එකේ, කාල කොටස් 50ක් ඔෆ් එකේ. කාල කොටස් 50ක් ඔන් එකේ, කාල කොටස් 50ක් ඔෆ් එකේ. ඔය විදිහට මෙහෙම අපිට වේගයෙන් මේක ලයිට්ස් ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඉතින් අපි හිතමු අර්ධ එළියට වඩා නිකන් කාල එළියක් කියලා නිකන් ලයිට් එක ෆුල් නිකන් කාලක් වගේ පත්තු කරනවා නම් 75ක කොටසක් ඔෆ් එකේ 25ක කාල කොටස් 75ක් ඔෆ් එකේ කාල කොටස් 25ක් ඔන් එකේ. කාල කොටස් 75ක් ඔෆ් එකේ කාල කොටස් 25ක් ඔන් එකේ. ඕක වේගයෙන් කරොත් අපිට පුළුවන් මේ ලයිට් එක එළිය ගොඩාක් අඩුවේ පත්තු කරන්න. ඉතින් අපි මේ මෙන්න මේකට කියනවා ඩියුටි සයිකල් එකක් කියලා. දැන් මෙතන තියෙන්නේ ඩියුටි සයිකල් එක 25. කාල කොටස් 100කින් කාල කොටස් 25ක් පමණයි ඔන් කරේ. මේකට අපි කියනවා ඩියුටි සයිකල් එකක් සහ මේ ක්‍රියාවලියට අපි කියනවා PWM. එහෙම නැත්නම් පල්ස් විඩ්ත් මොඩියුලේෂන් එකක් කියලා කියනවා. ඉතින් මේ කියන්නේ මේකත් මේ ටයිමර්ස් වලම විශේෂිත ෆීචර් එකක් තමයි. ඉතින් ඔය වගේ ෆීචර් ගණනාව මූලික වශයෙන් ගත්තාම මේ ටයිමර්ස් වල මෝඩ්ස් 4ක් තියෙනවා. normal mode එක, CTC compare mode එක, ඒකත් normal mode එකේම පොඩි දිගුවක්. ඊට පස්සේ PWM මේ දැන් කතා කරපු pulse width modulation සහ ඒකෙම යම් කිසි දිගුවක් තියෙනවා pace correct PWM කියලා. ඉතින් වැඩි කතා නැතුව මේකේ theory part එක ගැන කතා කරොත් මේකේ timers අපි උදාහරණයක් විදිහට අපි හිතමු මේකේ timers 3ක් තියෙනවා කියලා. සමහර මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් 3ක් තියෙනවා, 4ක් තියෙනවා, 5ක් තියෙනවා. එකේ විවිධ මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් විවිධ ටයිමර්ස් ප්‍රමාණයන් තියෙනවා. ඉතින් අපි නිකන් උදාහරණයක් ඔයාලා ගන්න මයික්‍රෝ කන්ට්‍රෝලරේ අපි හිතමු ටයිමර්ස් තියෙනවා කියලා 3ක්. ටයිමර්ස් 3ක් තියෙනවා. ටයිමර්ස් තියෙනවා 3ක්. ඉතින් ওই ටයිමර්ස් 3 මෙයා ඇතුලේ නම් කරන්නේ ටයිමර් 0. ටයිමර් 0 ටයිමර් 1 ටයිමර් 2. හොඳයි. දැන් ටයිමර්ස් 4ක් වගේ තිබ්බොත් ටයිමර් 3 කියලා තව එකක් එනවා. ටයිමර්ස් 4ක් තිබ්බොත් ටයිමර් 3 කියලා තව එකක් තියෙනවා. ඉතින් මේ විවිධ ටයිමර්ස් වල ෆන්ක්ෂන් එක හා සමාන වුණාට මෙයාලගේ මෙමරිස් වෙනස් වෙනවා. ඉතින් සමහර ටයිමර්ස් තියෙනවා 8 bit ටයිමර්ස්. ඒ කියන්නේ ටයිමරේ ගණනය කිරීම සිදු වෙන්නේ බිට් 8ක් භාවිතා කරලා. මේ විදිහට බිට් 8ක් භාවිතා කරලා තමයි ඒකේ ගණනය කිරීම වෙන්නේ. ඉතින් තව ටයිමර්ස් තියෙනවා 16 bit ටයිමර්ස්. ඉතින් මේක වෙන දිගට අදින්න නැතුව මොකද රෙජිස්ටර්ස් මේක 8 bit රෙජිස්ටර් එකක් නේ. ඉතින් 8 bit රෙජිස්ටරේ ඇත්තටම මේ 16 bit ටන් රෙජිස්ටර් තියෙන්න බෑ. රෙජිස්ටර් දෙකකටම ගන්න දින්න. මෙදින් මේක 8 bit මේක 16 bit 16 bit ඔය විදිහට
ටයිමර්ස් තියෙනවා. ටයිමර් 2 එක 8 bit වෙන්නත් පුළුවන්, ටයිමර් 3 එක 8 bits වෙන්නත් පුළුවන්, 16 bit වෙන්නත් පුළුවන්. ටයිමර් 0 වුණත් 8 bit වෙන්නත් පුළුවන්, 16 bit වෙන්නත් පුළුවන්. මේක ඇතුලේ රෙජිස්ටර් ඇතුලේ අපි data sheet එක බලනවා. ඉතින් data sheet එකේ කියන හැටියට තමයි සමහරලාට මේක 8 bit වෙන්නත් පුළුවන්, මේක 16 bit වෙන්නත් පුළුවන්. ඒක අපි data sheet එක බලලා තමයි ඒක අපි වැඩ කරන්න ඕනේ. ඉතින් ලොකු දෙයක් නැහැ. දැන් මේ අපි මයිටොකොන්ඩ්‍රියා ඔන් කරාම මේ රෙජිස්ටරේ අපි 8 bit එක ගත්තොත් මේ ඔක්කොම බිඳුව තියෙන්නේ. මේ ඔක්කොම බිඳුව. මේ 8 bit රෙජිස්ටරේ වැලියු එක තියෙන්නේ බිඳුවයි. බිඳුව තියෙන්නේ. අපි මේක ඇතුළේ රෙජිස්ටර් භාවිතා කරලා මේක සෙටින්ග්ස් වලින් මේ ටයිමර් 0 එක රන් කරන්න දැම්මොත් ටයිම් 0 එක රන් කරන්න දැම්මොත් මුකුත් නැහැ. මේක වැඩි වෙනවා එකින් එක. බොහොම සරලයි. මේක 1 2 මේ රෙජිස්ටරේ තියෙන වැලියු එක මුලින් තියෙන බිඳුව 1 2 3 4 5 ඔය ආදී වශයෙන් එකින් එක වැඩි වෙනවා. ඉතින් ඕක තමයි මේ ටයිමරේ වැඩේ. 16 bit එක ගත්තත් අපි මේ ටයිමරේ ඔන් කරොත් 1 2 3 4 5 6 7 8 9 10 ඔය ආදී වශයෙන් එකින් එක වැඩි වෙනවා. ඔහොම වැඩි වෙනවා. දැන් 8 bit ටයිමරේට යන්න පුළුවන් වැඩි මගේ කීයද? bit 8කට යන්න පුළුවන් වැඩි මගේ කීයද? 255යි. ඉතින් මේක ගිහිල්ලා 255 වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? නැවත වතාවක් බිඳුවටම එනවා. නැවත වතාවක් බිඳුවටම එනවා. ඉතින් මේක 16 bit. bit 16ක මම අර උගන්ලා දෙනවා. bit 16කට දරා ගන්න පුළුවන් වැඩි මගේ කීයද? 2 16 වෙනි බලය ඍණ 1. ඉතින් මටත් මතක නැහැ. අපි බලමු මම මේක ඉස්සෙල්ලා චෙක් කරා. 65535යි. 65535යි. ඉතින් මේ 16 bit register එක ගත්තාම 1 2 3 4 5 ඔය ආදී වශයෙන් වැඩි වෙලා ගිහිල්ලා 65535 පස්සේ නැවත වතාවක් බිඳුවට එනවා. ඉතින් ඕක තමයි මේ ටයිමරේ සරල ක්‍රියාකාරීත්වය. හැබැයි දැන් මෙහෙම දෙයක් තියෙනවා. මම මේ මොකක් මගන්නම්කෝ. ඔන්න. අපි පොඩි graph එකක් අදින්න. ඒකත් මතකද? පොඩි මෙන්න පොඩි එකක් ඇඳලා graph එක පේනවනේ නේ. මේ පැත්තට ලියනවා 8 bit timer value. 8 bit timer value. මේ පැත්තට ලියනවා කාලය t. ඔන්න මේක ඔන්න එකේ තියෙනවා. ඔන්න මයික්‍රෝ කන්ට්‍රෝලරේ අපි පටන් ගන්නවා. ඔන්න මේක මෙහෙම ඔන්න බිඳුව. මේ බිඳුව මෙයාට යන්න පුළුවන් 8 bit timer වැඩි මගේ 255යි. ඔන්න බිඳුව තියෙනවා. ඔන්න බිඳුව. ඔන්න මම ටයිමරේ ඔන් කරනවා. ඔන්න ටික ගාලා ඔන්න වැඩි වෙනවනේ. ඔන්න වැඩි වෙලා 255ට ආපු ගමන් මොකද වෙන්නේ? ටින් ගාලා බිඳුවට වෙනවා. මොකද මේක බිට්ස් ඔක්කොම ෆුල් වුණාට පස්සේ ආයේ ඒක ඔක්කොම වැඩි වුණාම බිඳුවට තමයි ක්ලියර් වෙනවා. ඊට පස්සේ බිඳුව. ඊට පස්සේ ඔන්න ආයේ ටික ගාලා ඔන්න ආයේ වැඩි වෙනවා. ඔන්න ආයේ බිඳුවට එනවා. ඔන්න මෙහෙම ආයේ වැඩි මම ටයිමරේ ඔෆ් කරනවා. ප්‍රෝග්‍රෑම් එකෙන් ටයිමරේ ඔෆ් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මේක තව දිගට යන්න පුළුවන් නේ. අපි පොඩ්ඩක් දිගට ගමු. මේක ඉතින් දිගටම මෙහෙම ටයිමරේ ඔෆ් කරාට පස්සේ ටයිමරේ තියෙන වැලියු එක මෙතන අපි හිතමු. මෙතන තිබි වැලියු එක 85යි කියලා. ඉතින් 85 දිගටම ටයිමරේ වැලියු එක 85 දිගටම තියෙනවා. ඊට පස්සේ ආයෙ කොයි වෙලෙ හරි ටයිමරේ ඔන් කරනවා. එතකොට ආයෙ බබා වගේ ටික ගාලා 255ට ගිහිල්ලා ආයෙ වැඩි වෙනවා. ඉතින් ඕක තමයි මේ මහ ලොකු ටයිමරේ ක්‍රියාකාරීත්වය. ඉතින් ඔය 8 bit ටයිමර් එකේ ඔය 16 bit ගත්තත් ඕකම තමයි වෙන්නේ. වෙනස තියෙන්නේ මේක වෙන්නේ 255 නෙමෙයි 65535යි. මේකේ 8 නෙමෙයි 65535මද කියලා ඩක් බලන් එන්න. 65535යි.
මේක 85 නෙමෙයි. ඉතින් මොකද මේ ස්කේල් එකට ගත්තාම මෙතන නිකන් ඇති නිකන් 2500 වගේ. 2500 වගේ. ඉතින් ඕක තමයි 16 bit timer. එයාට යන්න පුළුවන් දුර වැඩි. එයාට ගණනය කරගන්න පුළුවන් කාලය වැඩි. ඒක තමයි මේ 16 bit timer වැදගත්කම. අනිත් දේ තමයි කවුද මේ කාලය තීරණය කරන්නේ? මෙන්න මේ 1 2 3 4 5 6 7 8 ඔබ ඉතින් 2500 ඕම ගිහලා අපි නැවත වතාවක් මේ 8 bit වලට shift වෙමු. නැත්නම් මේ ලොකු ඉලක්කම් දැක්ක ගමන් කට්ටියගේ ඔලු පොඩ්ඩක් ට්‍රැක් පයින්නවා. ඔන්න 8 bit timer එකට ආයෙත් මාරු වුණා. දැන් 85 ඔන්න 5 6 7 8 100 ඔන්න 250 200 මේ 240 241 242 255 බිංදුව. කවුද මේ චූටි කාලයක් තීරණය කරන්නේ? මේ චූටි කොටස මේ චූටි කාලේ තීරණය කරන්නේ කවුද? මේ ඒකක මේ එකින් එක වැඩි වෙන. ඔක තප්පරයකට සැරයක්ද වෙන්නේ? මිලි තප්පරයකට සැරයක්ද වෙන්නේ? නැනෝ තප්පරයකට සැරයක්ද වෙන්නේ? නැනෝ තප්පර 20කට සැරයක් මේ එකකින් වැඩි වෙන්නේ. නැනෝ තප්පර 20කින් පස්සේ 1යි, නැනෝ තප්පර 22කින් පස්සේ 2යි, නැනෝ තප්පර 20කින් පස්සේ 3යි. කවුද ඕක ඔය කාල කොටස තීරණය කරන්නේ? මම කියන එක ආයෙ පොඩක් අහලා ආයෙ තේරුම් ගන්න. දැන් මේක බිංදුවේ ඉඳන් 1 2 3 4 5 6 7 8 ඔහොම යනවා. මේ 1 බිංදුවේ තියෙන එක 1ට, 1 තියෙන එක 2ට, 2 තියෙන එක 3ට, 3 තියෙන එක 4ට. ඔය එකින් එක වැඩි වෙන චූටි කාල කොටස කවුද තීරණය කරන්නේ? මේ චූටි කාලේ මෙන්න මෙච්චර කාලයකට පස්සේ වැඩි වෙන්න. මෙච්චර කාලයකට පස්සේ 7 8 වෙන්න, 8 9 වෙන්න කියන එක කවුද තීරණය කරන්නේ? ඒක තීරණය කරන්නේ ඔයාගේ මයිටොකොන්ඩ්‍රියා එකේ ක්ලොක් එක. මයිටොකොන්ඩ්‍රියා එකේ ක්ලොක් එක තමයි ඒක තීරණය කරන්නේ. ඉතින් ඔයා පාවිච්චි කරන්නේ මම මේක මකලා දාන්න. එයාට ඊට පොඩ්ඩක් තියෙනවා මකන්න නැතුව. ඔයා පාවිච්චි කරන්නේ මෙගාහර්ට්ස් 8 ඔසිලේටර් එකක් නම් 8MHz ඔසිලේටර් එකක් නම් ඒකෙන් කියවෙන්නේ මොකද්ද? එයා තප්පරයකට 8.6ක් මම මේ ඉලක්කම කියවන්න දන්නේ නැහැ. ඇත්තටම ඕක වැඩකට දේවල් නෙමෙයි. 8 MHz මෙන්න 8 kHz මෙන්න 8 MHz. ඒ කියන්නේ මේ ඉලක්කම කීයද? 1 2 3 4 5 ලක්ෂ 80කට. තප්පරයකට ලක්ෂ 80 පාරක් මෙයා ක්ලොක්ස් වෙනවා. මේක දින සාමාන්‍ය ක්ලොක් සයිකල් එකක් කියන්නේ මෙහෙමනේ. මෙහෙම එකක් ක්ලොක් සයිකල් එකක් කියන්නේ. උන්නෝවා තප්පරයකට ලක්ෂ 80ක්. තප්පරයකට 8 MHz ඔසිලේටර් එකක් දාලා ඔයාගේ මයිටොකොන්ඩ්‍රියා දුවනවා නම් තප්පරයකට ලක්ෂ 80 පාරක් මේක ඔසිලේට් වෙනවා. එතකොට එක ක්ලොක් සයිකල් එකකට යන කාලය කීයද? එක ක්ලොක් සයිකල් එකකට යන කාලය. මේවත් බෑ ඉතින් හිතා ගන්න බැරි නම් මේව ඉගෙන ගන්න එපා. තප්පරයකට මේක තප්පරයකට මෙන්න මේක 80000ක් වෙනවා. එතකොට තප්පරයක් ඇතුළත තප්පරයකට මේව 80000ක් වෙනවා. එතකොට එක ක්ලොක් සයිකල් එකකට යන කාලෙම ඉන්නේ තප්පරයේ බෙදීම 1 බෙදීම 8.6 8.6 ඉතින් අපි බෙදලා බලමු. මේ අපේ දුරකථනයේ තියෙනවා. ඔය ඉලක්කම් බෙදන එක ඉලක්කම් කියවන එක තමයි ඉතින් ඔය ටුට්ටක් මට අමාරු. මෙන්න 1 බෙදීම මෙන්න උත්තරේ. මේ තියෙන එක ක්ලොක් සයිකල් එකකට යන කාලය. එක ක්ලොක් සයිකල් එකකට ගත වන කාලය. ඉතින් මේක මේ ඉලක්කම තේරෙන්නේ නැහනේ. අපි ඔක වැඩි කරමු 1000න්. එතකොට ඒක මිලි තප්පර වෙනවා. ඒත් තේරෙන්නේ නැහනේ. අපි ඔක ආයෙ 1000න් වැඩි කරනවා. ඊට පස්සේ මයික්‍රෝ තප්පර. මේ මිලි මයික්‍රෝ තප්පර ආයෙ 1000න් වැඩි කරමු. මේ දින්නේ නැනෝ තප්පර 125යි. නැනෝ තප්පර 125යි. ඒ කියන්නේ මෙන්න මේ ක්ලොක් සයිකල් එක කාලය. ඒ කියන්නේ මේ චූටි කාලය කීයද? 125යි නැනෝ තප්පර. 125යි නැනෝ තප්පර. ඉතින් එතකොට ඔයාලට ගණනය කරගන්න පුළුවන් මෙන්න මේ චූටි කාලය නැනෝ තප්පර 125යි නම් මෙන්න මේ සම්පූර්ණ එකක්. මේ සම්පූර්ණ එකක් වෙන්න යන කාලය
කීයද කියලා. ඉතින් මේ සම්පූර්ණ සයිකල් එක වෙන්න යන කාලය අපිට ගණනය කරගන්න පුළුවන්. මේ චූටි කොටස නැනෝ තප්පර 125 නම් ඒක ගුණ කරන්න ඕනේ 256න්. ඉතින් ඔයාලා හිතන ඉතින් කොහෙන්ද මේ 256ක් එන්නේ මෙතන මේ උපරිම 255 තියෙද්දි කියලා. හැබැයි මෙන්න මෙතන මෙහෙම දෙයක් වෙනවා. මේක බිංදුව 1 2 ඔය විදිහට ගිහිල්ලා 255ට ගිහිල්ලා මේ 255 සිට මේ බිංදුවට ක්ලියර් වෙන්න. ඒක ෆුල් රෙජිස්ටර් එක ෆුල් වෙලා තිබිලා ඒක ක්ලියර් වෙන්නත් තව ක්ලොක් සයිකල් එකක් යනවා. ඉතින් ඒ ක්ලොක් සයිකල් එකත් එකතු වුණාම මෙතන මේ මෙන්න මේ සම්පූර්ණ සිද්ධිය මේක උඩට ගිහිල්ලා මේක බිංදුවට ක්ලියර් වෙන්න නැනෝ තප්පර 125 ගුණ කිරීම 256ක කාලයක් යනවා. ඉතින් ඒක අපිට මේ විදිහට හොයාගන්න පුළුවන් ඒක කීයද කියලා. නැනෝ තප්පර කීයද 125 ගුණ කිරීම 256 උත්තරේ එනවා නැනෝ තප්පර 32000යි කියලා. ඉතින් ඒක අපිට බෙදලා 1000න් බෙදලා 1000න් බෙදුවාම අපිට එනවා 32යි. ඒ කියන්නේ නැනෝ මයික්‍රෝ ඔව් එහෙමනේ මිලි මයික්‍රෝ නැනෝ මිලි මයික්‍රෝ තප්පර 32ක්. ඉතින් මේ සම්පූර්ණ කතන්දරය වෙන්න යන්නේ මයික්‍රෝ තප්පර 32ක කාලයක් තමයි යන්නේ. ඉතින් මේක මේ 8 bits වලින් ගත්තොත් අපි මේක ගමු 8 bits දාලා 8 bits වල නම් කීයද 8 bits වලට මේක තමයි මෙතන වෙන්නේ. මෙතන max අගේ කීයද sorry මේක 16 bit නම් sorry හොදේ 8 bits නැතුව 16 bit නම් මෙතන අගේ කීයද ආවේ 65535 වගේ තමයි මතක 65535. එතකොට අපි ඒක ගුණ කරන්න ඕනේ. මේක 16 bit නම් මේක බිංදුවේ ඉඳන් මේ 65535ට ගිහිල්ලා ඒක ක්ලියර් වෙන්න ගත වෙන කාලය හොයාගන්න 125 නැනෝ තප්පර එක ක්ලොක් සයිකල් එකකගේ ගුණ කිරීම 65536. ඉතින් මේ 125 කියන එක සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා පාවිච්චි කරන මයික්‍රෝකන්ට්‍රෝලර් එක 1 MHz නම් එතකොට මේ කැල්කියුලේෂන් මේ උත්තර වෙනස්. ඔයාලා පාවිච්චි කරන 16 MHz නම් එතකොට මේ 125 නෙමෙයි වෙන අගයක් එන්නේ. එතකොට ඔයාලා පාවිච්චි කරන ඔසිලේටරේ ස්පීඩ් එක ගන්න මයික්‍රෝකන්ට්‍රෝලරේ ස්පීඩ් එක ගන්නවා මේ එන උත්තරේ වෙනස් වෙනවා. ඉතින් අපි උත්තරේ බලමු කීයද කියලා. 125 ගුණ කිරීම 65536. ඉතින් ලොකු ඉලක්කමක් කියනවා. ඒක අපි මිලි ඔව් මයික්‍රෝ මිලි මයික්‍රෝ ඔව් මයික්‍රෝ තප්පරේ මෙන්න මේ ගාන. ඉතින් ඒක අපි මිලි මයික්‍රෝ ඔව් මිලි තප්පර 8.192 මේ සම්පූර්ණ කතන්දරේම වෙන්න යන්නේ මේ දින කීයද මිලි තප්පර 8.192. ඉතින් ඕක තමයි මේක මේ ටයිමර්ස් වල මේ මුල හොඳේ මේ මුල ටයිමර්ස් වල මූලික කාර්යය තමයි මේ තියෙන්නේ. ඉතින් මම හිතනවා අපි මේක මේ ගැන තව දුරටත් කතා කරන්න නැතුව පොඩි ප්‍රැක්ටිකල් එකක් කරලා මේක ඔයාලා අත්දැකලා අපි ආයේ එමු මෙන්න මේ කොටසට. හොඳයි ඉතින් ඔයාලා ඇවිල්ලා තින්නේ ප්‍රැක්ටිකල් පාර්ට් එකට. ඉතින් අපි මුලින්ම ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරලා ගමු. මයික්‍රෝචිප් ස්ටුඩියෝ එකෙන් ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරලා ගත්තා. ඒක ක්ලෝස් කරමු ඔක්කොම හරි. ප්‍රොජෙක්ට් එකක් ඒත් එක්කම අපි මේකේ PDF එකත් ඕපන් කරලා ගමු. කෝඩ් එක. ඔව් data sheet එකත් ඕපන් කරලා ගත්තා. හරි. ඊට පස්සේ නේ ප්‍රොජෙක්ට් එකක් ගමු. අපි ඒක ඔව් කෝඩ් ෆෝල්ඩර් එකේම සේව් කළා. ඊට පස්සේ අපි ප්‍රොජෙක්ට් එක නම දාමු timer video 1 විදියට V1 විදියට. ඔව් කලින් සේව් කරගත්ත එකක් තියෙන එක අයින් කරන්න වෙනවා. ඒක ඩිලීට් කරා. ඊට පස්සේ 64A Atmega 64A විදියට chip එක සිලෙක්ට් කරා. ඔව් ඊට පස්සේ සුපුරුදු විදියට අපි CPU speed එක define කරගන්න තියෙන්නේ define fCPU megahertz 8යි. ඊට පස්සේ අපි කෝඩ් එක බිල්ඩ් කරා මේ විදියට. හොඳයි ඉතින් අපි කෝඩ් එක මේ අපි
බිල්ඩ් කරගමු. බිල්ඩ් කරා ඔය බිල්ඩ් කරද්දී අර එහෙම ආයෙ නිකන් සේව් කරන්න වගේ එකක් ආයෙ මම අර මෙහි වැඩ කරන හැම කෝඩ් එකක්ම මේ දාලා තියෙන ඩ්‍රයිව් එකේ අප්ලෝඩ් වෙන්න. ඒ කියන්නේ සින්ක් වෙනවා හැමතිස්සෙම Google Drive එකේ. මේ ඒකයි අර එහෙම සමහරවිට ඒකෙන් පොඩි බග් එකක් ඒක. හරි. අපි ඉතින් මේක අප්ලෝඩ් කරමු නේ. එක්ස්ට්‍රීම් බර්නර් එකට ගිහිල්ලා එක්ස්ට්‍රීම් බර්නර් එකේ ෆයිල් වල open flash tech art card 2024 code time video 1 debug ඉතින් මේක අපි රයිට් කන් කලින් මම පෙන්නන්නම් ඔයාලට මේකේ කොහොමද මේකේ පෙනුම කියලා. ඉතින් මොකුත් නැහැ මේ බොහොම සාමාන්‍ය විදිහට තියෙන එක මොකුත් නැහැ. ඉතින් අපි මේක ෆ්ලෑෂ් අප්ලෝඩ් එකක් දෙනවා. ඔව් ඉතින් මොකුත් වෙනසක් නැහැ. මොකද ඉතින් කෝඩ් එකේ මේ මොකුත් නැහැනේ. අපි ලිව්වේ නැහැනේ. ඉතින් මේ අපි ටයිමර් එක මුලින්ම ඔන් කරන්න පටන් ගමු. අපි මුලින්ම 8 bit ටයිමර් එකේ එක්සැම්පල් එකක් ගිහිල්ලා ඊට පස්සේ 16 bit ටයිමර් එකට මාරු කරමු. ඉතින් මේකේ Mega 64 එකක් ගත්තාම මේ යටටම ගියාම මේ පැත්තේ තියෙනවා මේ තියෙන්නේ timer count 3 2 1 ඊට පස්සේ කියන විස්තර තියෙනවා timer count 0 සෝනේ 8 bit timer count 0 ඊට පස්සේ ආයේ 8 bit timer count 2 ඊට පස්සේ ආයෙ මෙතන ගියාම තියෙනවා මේ තියෙන්නේ timer count 3 2 ඔය විදිහට මෙතන සෙට් එකක් තියෙනවා. ආයෙ මෙතනක් තියෙනවා 16 bit timer counter ගැන එහෙම තියෙනවා. ඉතින් අපි මේ වැඩි පටල ගන්න නැතුව මේකේ 8 bit timer counter 0 එක ගැන පොඩ්ඩක් බලමු. ඉතින් අපි නිකන් බලාගෙන යමු මේක කියවගෙන යමු. 8 bit timer counter එකේ මොනවද තියෙන ෆීචර්? ඉතින් single channel counter ඊට පස්සේ මේ clear timer on compare match ඉතින් ඒක අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ඊට පස්සේ මේකේ PWM ගැන තියෙනවා. මේකේ ක්ලොක් එකේ ප්‍රී ස්කේල් එකක් ගැන කතා කරනවා. ඒකත් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඊට පස්සේ ඕවර්ෆ්ලෝ කම්පෙයාර් එකක් ගැන තියෙනවා. ඉතින් ඕවර්ෆ්ලෝ එක ගැන මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඊට පස්සේ ඕකේ තියෙන IO clocks ඔය විස්තර ටිකක් දාලා තියෙනවා. just මේකේ මේක ඇතුලේ මේක ෆ්ලෝ එක යන විදිහ ගැන දාලා තියෙනවා. ඉතින් ඕක වැඩිදුර ටිකක් ඩීප් ඉගෙන ගන්න කෙනෙක්ට පුළුවන්. ඉතින් මේවා මේ සම්පූර්ණයෙන්ම කියවලා බලන්න. මේ යන්නේ ඩීප් තමයි. ඉතින් මේ වුණාට තව මේක ඉතින් කෙලවරක් නැහැ. ඉතින් මේක කියවන්න ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා මේකේ. ඔගේ ඔය විදිහට තියෙනවා. මේක කම්පෙයාර් මැච් යුනිට් එක ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. මේ තියෙන්නේ මේ තියෙන අර TCNT කතන්දරය අපි මේ පටන් ගද්දිම තියෙන්නේ. ඒ වගේ කතන්දරයක් වැඩි පටල ගන්න එපා. අපි වීඩියෝ එකේ කතා කරමු. මේකේ ඔය විදිහට මේකේ තියෙනවා විස්තර. අපි ඕක කොහොම පැටලෙන හින්දා අපි මෙතන බුක්ස් මාක්ස් වලින් යන් 8 bit timer එකේ තියෙනවා මේ තියෙන්නේ register description. සුපුරුදු විදිහට register description කියන කොටස අපි ක්ලික් කරනවා. ඉතින් register description යටතේ උඩින්ම අපිට හම්බ වෙනවා TCC R0. ඒ කියන්නේ TC timer counter control register 0. මේ 0 කියන එක බොහොම වැදගත්. හොඳේ. සමහර අවස්ථාවල මෙයා මේක මම මගේ මූණ පෙන්නලම කතා කරන්න. ඔව්. මේකේ ඔය තියෙන 0 කතන්දරයක් තියෙනනේ. ඔය 0 කතන්දරේ බොහොම වැදගත්. මොකද මේ සමහර වෙලාවට දැන් හිතන්නකො 8 bit timers 5-6ක් තියෙනවා කියලා. එතකොට timer 0 එකට වෙනම පිටුවක්. හොඳේ. timer 1 එකට වෙනම පිටුවක්. timer 2 එකට වෙනම පිටු ගණනාවක් data sheet එකේ. timer 3 එකට ආයෙ වෙනම පිටු ගණනාවක් data sheet එකෙන් ඔහොම වෙන් කරන්න අමාරුයි. වැඩි පිටු ගණනක් යනවා. ඉතින් ඒ වගේ වෙලාවට යාලා කරන්නේ මේකේ තියෙන මේ කවුරු ආවද මේකේ තියෙන මේකේ ෆෝමැට් එක එකයිනේ. ඒ කියන්නේ රෙජිස්ටර් ඇතුලේ මේවා මේ සැකසෙන විදිහ එකයි. එතකොට යාලා කරන්නේ TCCR0 නෙමේ TCCRN.
n අකුරක් දාලා මේ ඒක ලියනවා. එතකොට අර අපි ටයිම 1 යනවා නම් ඒ n අකුර වෙනකොට 1 දාලා කෝඩ් එක ලියන්න ඕනේ. ටයිම 2 යනවා නම් n අකුර වෙනකොට 2 දාලා ලියන්න ඕනේ. ඉතින් ඒක මේකේ නැහැ මේකේ TCR 0 වල වෙනම එයාලා දීලා තියෙනවා. හැබැයි n එක්ක හම්බ වෙන අවස්ථා අපිට එනවා. එතකොට අපි n ඒ කියන්නේ TCR n තියලා n විදිහට data sheet එක තිබ්බොත් අපි ඒක TCR 2 නම් 2 විදිහට ඒක කෝඩ් එක හදාගෙන යන්න ඕනේ. ඉතින් හරි. මේක පොඩ්ඩක් අහුලන්නේ කැමරා එක. ඊට පස්සේ when using මේක විස්තර තියෙනවා මේක default mode එක ගැන. මේක තියෙනවා මේ force output compare මේ bit 7 එක ගැන විස්තර කරලා තියෙනවා. මේක මේ PWM වල අතන්දරයක්. ඊට පස්සේ මේවත් PWM. ඉතින් මේක මේ pre scale සම්බන්ධව තියෙන මේක අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් ඕක ඔය විදිහට මේක ඉතින් bit 7 එක ගැන තියෙනවා. ඊට පස්සේ යටට ගියාම compare match. ඉතින් මේකත් මේ PWM ගැන තියෙන දෙයක්. ඊට පස්සේ ගියාම තියෙනවා fast PW මේකත් PWM ගැන තියෙන දෙයක්. ඊට පස්සේ මේක තියෙනවා මේ clock select එක. ඒ කියන්නේ මේක දැන් අපි මේක මේ ක්ලොක් එකක්. ඒ කියන්නේ මම ඔයාලා වීඩියෝ එක පටන් ගත්ත කිව්වනේ මෙයාට මේ ටයිමර් එක පවර් කරන්නේ මේ ටයිම් එක පවර් කරන්නේ මේකේ තියෙන මයික්‍රෝ කන්ට්‍රෝලරේ තියෙන ක්ලොක් එකෙන්. හොඳේ. අපි පාවිච්චි කරන මෙගාහර්ට්ස් 8 ක්ලොක් එකෙන්. හරිද? මෙගාහර්ට්ස් 8 ක්ලොක් එක. එතකොට මේකේ මේ ක්ලොක් එකෙන් තමයි මේ ටයිමරේට මේ ක්ලොක් සිග්නල් දීලා මේක පවර් අප් කරන්නේ. දැන් මේකේ මේ ඩිෆෝල්ට් සෙටින් එකේ එන්නේ no clock source කියන එක. හොඳේ. අපි ඒක මෙන්න මේ සෙටින් එකට දාගන්න ඕනේ. එතකොට තමයි මෙන්න මේක ටයිමරේ පවර් අප් වෙලා මේක දුවන්න ගන්නෙ. ඉතින් මේකේ තව සෙටින්ග්ස් ටිකක් තියෙනවා. මේ වීඩියෝ එකේ ඔය ටික කතා කරන්න ගියොත් ඔයාලා පටල ගන්නවා. මම කිව්වා වීඩියෝ එකක් දාලා මෙගුවා කියලා. ඕ මේ ඒ තනි වීඩියෝ එකේ මම මේ ඔක්කොම කතා කරා. හැබැයි මේකෙදී මම දැන් මේකේ මෙන්න මේ කොටස ගැන විතරක් කතා කරලා no peak scaling කොටස ගැන කතා කරලා ඒක අපි වෙනම chapter එකකින් කතා කරනවා. නැත්තම් මේක මේ පොඩක් අනා ගන්නවා. හරි. ඉතින් මේකේ තියෙනවා මේකේ mods ගැන තියෙනවා. මේ තියෙන normal mode එක මම වීඩියෝ එක පටන් ගත්තම කිව්වේ PWM mode එක ඊට පස්සේ compare mode එක ඊට පස්සේ තියෙනවා fast PWM mode එක. ඉතින් මේ mods වලට අදාළව හොඳේ මේ mods අපි මේක කතා කරන්නේ මේ normal mods එකට අදාළව settings මේ තියෙන WGM 01 සහ WGM 00 කියන register normal mode එකට අදාළව බිඳුව කියන setting එකේ තියෙන්නේ. ඉතින් ඔයාලට මේක PWM mode එකට යන්න ඕන නම් ඔයා මෙන්න මේ WGM 01 සහ WGM 00 කියන register මෙන්න මේ විදිහේ setting එකට හදා ගන්න ඕනේ. CTC යනවා නම් මේ setting එක. fast PWM යනවා නම් මේ setting එක. ඉතින් අපි මේ දැන් කතා කරන්නේ normal mode එකේ හින්දා ඒකෙදි මේ තියෙන WGM මේ තියෙන WGM 00 WGM 01 කියන register බිඳුවෙම තියෙනවා. ඉතින් අපි ඒක වෙන ලියන්නත් පුළුවන් නොලියා ඉන්නත් පුළුවන්. මොකද මේක මේ default එන්නේ 0 නිසා. default 0 නිසා එන්නේ. හරි. ඉතින් ඒකේ අපි පල්ලෙහාට යමු. මේ තියෙන settings එක මේක පොදුයි සාමාන්‍ය මොන ටයිමර් එක ගත්තත් ටයිමර් 1 ගත්තත් ටයිමර් 2 ගත්තත් ඔය මේ setting වගුව හම් වෙනවා. හරි. ඊට පස්සේ මෙන්න ඉන්නවා මේ හොර ගෙඩියා මේ ඉන්නේ TCN T0 timer counter register. හොඳේ. TCNT මේ 0 වෙනවනේ. මේ 0 බිඳුව එන්නේ අපි මේ දැන් පාවිච්චි කරන්නේ time 0 එක හින්දා. 8 bit time 0 එක හින්දා තමයි මේ 0 කියන එක එන්නේ. ඒ කියන්නේ මේ මයික්‍රෝ කන්ට්‍රෝලරේ time 0 එක 8 bit එක අපි දැන් පාවිච්චි කරන්නේ 0 එක. එතකොට එයාගේ නම TCN T0. එතකොට අපි යම් අවස්ථාවක මේ ටයිමරේ ඇක්ටිවේට් කරනවා. මෙන්න මේ මෙතන උඩ තියෙනවා මේ තියෙන්නේ. මේ තියෙන්නේ මේක no pre scaling දාලා. මෙතන දැන් normal සාමාන්‍ය අවස්ථාවේ තියෙන no clock source කියලා අපි pre scale එකට දාලා දුවන්න ගත්ත ගමන් මුකුත් නැහැ. ආයේ මෙන්න මේ රෙජිස්ටරේ තියෙන වැලියු වේගයෙන් 1 2 3 4 මම අර ඉස්සෙල්ලා white board එකේ ඇන්දේ මෙහෙම ඉහළට මෙහෙම වේගයෙන් වැඩි වෙනවා කියලා 255 දක්වා ගිහිල්ලා ආයෙ නැවත බිඳුවට ඇවිල්ලා ඔය වැඩේ දිගටම වෙනවා. ඉතින් අපිට ඒක බලන්න පුළුවන් අපි ඒක කරමු.
ඊට පස්සේ මේ කම්පෙයාර් එක අපිට කම්පෙයාර් කරන්නත් පුළුවන්. ඒක අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ওই විදිහට මේකේ තව ඔප්ෂන් දීලා තියෙනවා. මේකේ මේ තියෙන්නේ මාස් රෙජිස්ටර්. ඒ කියන්නේ අපිට පුළුවන් මේක දැන් 0 1 2 3 4 5 6 7 8 ගිහලා 255ට යනවනේ. ඔන්න 255ට ගිහිල්ලා ආයේ බිඳුවට එන අවස්ථාවට අපි කියනවා ඕවර්ෆ්ලෝ එකක් කියලා. ඕවර්ෆ්ලෝ. අර ටැංකියේ වතුර ටැංකිය නිකන් ඕවර්ෆ්ලෝ යනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ ඒ අවස්ථාවට අපි කියනවා ඕවර්ෆ්ලෝ එකක් කියලා. ඉතින් අපිට පුළුවන් ওই ඕවර්ෆ්ලෝ අවස්ථාවේදී වෙනම ඉන්ටරප්ට් එකක් ජෙනරේට් කරගන්න. ඉන්ටරප්ට් එකක් ජෙනරේට් කරන් අපිට බල්බ් එකක් පත්තු කරන්න හෝ මොකක් හරි යම් වැඩක් කරන්න පුළුවන්. ඉතින් ඒක අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඉතින් ඒකේ තව කම්පෙයාර් මැච් ඉන්ටරප්ට් එකකුත් බලන්න පුළුවන්. ඉතින් ඒක අපි මේ ඊළඟ වීඩියෝ එකෙන් බලමු. මොකද කම්පෙයාර් ටයිමර්ස් ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඕවර්ෆ්ලෝ එක ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. හරි. ඊට පස්සේ ඒකේ ඉන්ටරප්ට්ස් ෆ්ලැග් ගැන තියෙනවා. interrupt flag ඉතින් ස්පෙෂල් ෆන්ක්ෂන් තියෙනවා. ඊට පස්සේ ටයිමර් කවුන්ටර් 0 වලට අදාළ කොටස ඉවරයි. ඊට පස්සේ මේ 8 bit ටයිමර් කවුන්ටර් 2 වලට අදාළ ඔය හා සමානයි. හොඳේ. පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ. ඒක නැත්තම් ඒකේ ඒ data sheet එකේ ටයිමර් කවුන්ටර් 2 වලට අදාළව තියෙන ටිකත් මේ එක විදිහටම තමයි. ඒ විදිහටම අර බලන්න ටයිමර් කවුන්ට් TCCR 0 වෙනකොට 2 තියෙන්නේ. හොඳේ. WGM කලින් තිබ්බේ 00 මේකේ 20. ඉතින් තිබ්බේ WGM 01 මේකේ තියෙන WGM 21. හොඳේ. අරගෙන තිබ්බේ CS කොහොමද තිබ්බේ CS 02 මේකේ තියෙන්නේ CS ඒ කියන්නේ මේක ටයිමර් 2 හින්දා මේක 2. කලින් එකේ තිබ්බේ බිඳුව. මෙතන කලින් එකේ CS 01 තිබ්බේ මේකේ තියෙන්නේ 21. ඔය විදිහට එකම ෆෝමැට් එක මේ WGM කලින් එකේ තිබ්බේ 01 WGM 00 මේකේ තියෙන WGM 20 ටයිමර් 2 හින්දා මේ බිඳුව වෙනකොට 2 ඇවිල්ලා එකම වගේ තියෙන්නේ. හැබැයි අර ටයිමර්ස් දෙකක්. ඉතින් ඔහොම අර මම ඒකයි කිව්වේ දැන් මේකේ නම් ඔය පොඩි වෙනස්කම් තියෙන හින්දා ඒගොල්ලෝ 0 වෝල්ටයි 2 වෝල්ටයි වෙනම data sheet එකේ පිටු වෙන් කරලා තියෙනවා. සමහර අවස්ථාවල එහෙම වෙන් කරන්නේ නැහැ. n අකුරක් දාලා පොදුවේ ලියනවා. හරි. අපි ඉතින් මේ කෝඩ් එක යන් අපි ටයිම් 0 එකට යන්. එතනින් ගියා ටයිම් 0 වල රෙජිස්ටර් ඩිස්ක්‍රිප්ෂන් ගියා. ඉතින් අපි මේකේ අපි තෝරගන්නවා normal port operation mode එක. sorry මෙන්න මෙතන. මෙන්න මේකේ මේ වගුවේ අපි fast PWM නෙමෙයි CTC නෙමෙයි PWM pace correct mode එකක් නෙමෙයි මේ normal mode එක කිසිම කාටවත් කරදරයක් නැති normal mode එක තෝරගන්නවා. ඉතින් normal mode එක තෝරගෙන ඉතින් අපි ඒක තෝරගමු. ඒකේ setting ගැන කියනවා ඒකේ WGM 01 සහ WGM 00 බිඳුවයි කියලා. ඉතින් ඒක අපිට මේ ලියන්න අවශ්‍යත් නැහැ. කමක් නැහැ අපි ලියමු. මොකද ඒක default 0 එන්නේ. කමක් නැහැ. ඉතින් අපි ලියමු. ඉතින් මොනවා ගන්නද? පොත හරියට උගන්නන්න එපා උගන්නද්දි. TCCR 00 ඒක දෙක බිඳුවක් කරන්න ඕනේ. මදගත් මෙස් නෑ ඇත්තටම මේ කිව්වොත් සෑහෙන කාලෙකින් තමයි මේක මේ ලියන්නේ. මේ දවස්වල අපි වෙන ප්‍රොජෙක්ට්ස් ටිකක් ගියේ. WGM 01 WGM 01 මේක පොඩ්ඩක් ලොකු කරන්න. ගේට් එකක් දැම්මා. WGM 00 ඒ කියන්නේ මේක ලියනවා කමෙන්ට් එකක් දානවා. ඉතින් මම මේ ගැන කරලා තියෙනවා මේ වගේ කෝඩ් එක මේ TCCR 0 කියන රෙජිස්ටරේ WGM සහ WGM TCCR 0 කියන රෙජිස්ටරේ WGM 01 සහ WGM 00 දෙක එකට අරගෙන ඊට පස්සේ ඒ දෙකම ඕෆ් කරන බිට් එක ක්ලියර් කරන ඉතින් තමයි මේ ලියලා තියෙන්නේ. ඉතින් clear bit normal mode. හරි. දැන් තියෙන්නේ
අපිට මේකේ ටයිමරේ රන් කරවන්න. ටයිමරේ රන් කරන්න මම කිව්වේ මෙන්න මේක මේ තියෙන්නේ CS0 මෙන්න මේ සෙටින් ටික කරා නම් හරි. CS00 මේ බිට් එක කරා නම් මේක ටයිමර් කවුන්ට් එක ප්‍රී ස්කේල් මුකුත් නැතුව කෙලින්ම ඩිරෙක්ට් ඔසිලේටරේ පවර් එක අරගෙන ඔසිලේටරේ ක්ලොක් එක අරගෙන මේක දුවන්න ගන්නවා. ඉතින් ඒකට මේ CS00 එක ඔන් වෙන්න ඕනේ. ඉතින් ඒක අපි යන් TCACR00 එක ඔන් කරනවා. CS00 කියන බිට් එක ඔන් කරනවා. ඔන් කරලා කම්පයිල් කරනවා. ඉතින් කම්පයිල් කරලා ඉතින් අපි මේක මම මේක බිල්ඩ් කරනවා. බිල්ඩ් කරලා මම මේක අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයාලට දැන් ඉඳන් මම මේකේ ස්ක්‍රීන් එක පෙන්නන්න මේ අපි ප්‍රෝග්‍රෑමරේ පෙන්නන්න. ඉතින් ප්‍රෝග්‍රෑමරේ ඔය විදිහට තියෙනවා. ඉතින් මම මේක බිල්ඩ් කරා. ඉතින් ඔව් මේක ප්‍රෝග්‍රෑම් එකට අප්ලෝඩ් කරා කියලා ඉතින් ඇත්තටම මේ මෙහෙම මේ මුකුත් පේන්නේ නැහැ. ඉතින් මොකද අපි කෝඩ් එකේ මුකුත් ලිව්වේ නැහැනේ. මම කරන්නේ අපේ පෝට් B එක මේ උඩ තියෙන LED set එක අවුට්පුට් කරගන්නවා. DDR-B 0xFF set එකම අවුට්පුට් කරගන්නවා. පෝට් B අවුට්පුට්. ඊට පස්සේ මම වයිල් එක ඇතුළේ ලියනවා. මොකක්ද ලියන්නේ? මොකද වයිල් එක ඇතුළේ හැමතිස්සෙම මේක රන් වෙනවනේ ස්කෑන් වෙනවනේ. පෝට් B සමානයි මම ඔයාලට මොකක්ද අර කිව්වේ ඉස්සෙල්ලා රෙජිස්ටර් එකක් තියෙනවා කියලා. මේක ටයිමරේ ඔන් කරපු ගමන් පිස්සෙක් වගේ වැඩි වෙන රෙජිස්ටර් එකක් තියෙනවා. ගුවා මේ තියන්නේ ඒක. TCN T0 TCN T0. ඉතින් මම මෙහෙම ලියලා බිල්ඩ් කරනවා. බිල්ඩ් කරලා අප්ලෝඩ් කරනවා. ඔව්. ඉතින් මම කිව්වේ මොකද්ද මේ වැඩි වෙන්න කියලානේ. මේ මම ලිව්වේ මේක මේ පෝට් B වල අගේ TCN T0 වලට සමාන කරන්න කියලා. මේ මොකක්ද වෙලා තියෙන්නේ? මේ ඔක්කොම LED පත් වෙලා. ඒ කියන්නේ මේ වැරදිද අපි ඉගෙන ගත්ත ඒවා තියරි වැරදිද? මේ ඉගෙන ගත්ත ඒවා වැරදිද? නෑ. වැරදි නෑ. මම මොකද්ද කිව්වේ ඉස්සෙල්ලා? අපේ මේක දුවන්නේ මෙගාහර්ට්ස් 8ක ඔසිලේටර් එකකින්. හොඳේ. ඒ කියන්නේ මේකේ එක ක්ලොක් සයිකල් එකක්. එක ක්ලොක් සයිකල් එකකට ගතවන කාලය තමයි මේ තියෙන්නේ. මෙන්න මේකේ ඉන්නේ තප්පර වලින්. හොඳේ. එතකොට සෑම මෙන්න මේ නැනෝ තප්පර 125කට සැරයක් මේ TCN T0 රෝලාගේ අප්ඩේට් වෙනවා. හොඳ එකකින් වැඩි වෙනවා. ඊට පස්සේ ඒක පෝට් B වලට එනවා. ඉතින් මේ නැනෝ තප්පර 125ක් කියන්නේ බොහොම පොඩි කාලයක්. මොකද අපි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ ප්‍රී ස්කේල් එක මුකුත් ප්‍රී ස්කේල් කතන්දරයක් මුකුත් නැතුව ඩිරෙක්ට් නැනෝ තප්පර 125කට සැරයක් මේක අප්ඩේට් වෙන්න. ඉතින් මේ ඉතින් ඒ නිසා බොහොම වේගයෙන් මේවා වෙද්දි අපිට පියවිය හැට පේන්නේ මේ ඔක්කොම ලයිට් එක ඔන් වෙලා වගේ. ඉතින් ඕක අපිට නිවැරදිව බලන්න පුළුවන් මේක ප්‍රෝඩියස් එකේ සිමුලේට් කරලා. මම ගන්න ප්‍රෝඩියස් එක ගන්නවා. මොකද අපිට පියවියෙන් මෙන්න මේ වෙනස් වීම බලන්න බෑ. මට නම් පේනවා ඉතින් මම ඉතින් සුපිරි වේගෙන් හිතට හින්දා ඉතින් මේ ඔයාලට පේන්නේ නැහැ. මගේ කැමරාවටත් පේන්නේ නැහැ ඇත්තටම. ඒක අර බුද්ධිමත් කට්ටිය විතරයි පේන්නේ. ඒකේ අපි ක්ලාස් ඊට පස්සේ කාඩ් කෝඩ් ඊට පස්සේ ටයිම් වන් මේක සේව් කරගන්න. හරි. ඉතින් අපි මේකට මයික්‍රෝ කන්ට්‍රෝලර් දාගන්නවා. mega 64 කියලා. mega 64 එකක් දාගත්තා. හරි. ඊට පස්සේ අපි මේක සෙටින් ටික හදන්න ඕනේ. මේ උඩේ වැත්තට මෙතන ඔච්චර ෆලෝ කරන්න දේවල් නෙමෙයි. ක්ලොක් සෝස් එකට අපි මේකේ දානවා ඩිෆෝල්ට් කියලා. ඊපස්සේ ක්ලොක් ෆ්‍රීකවෙන්සි එක මෙගාහර්ට්ස් 8යි. 1 2 3 4 5 6. හරි.
මෙගාහර්ට්ස් 6යි ඊට පස්සේ ඕකේ කරනවා හරි එකින් ඒක ඕකේ කරා දැන් අපිට මේක මේක ෆ්ලෑෂ් ප්‍රෝග්‍රෑම් ෆයිල් එක ලෝඩ් කරන්න බෑ හරි ඒකත් ලෝඩ් කරා ඊට පස්සේ ඔන්න දැන් රන් කරන්න තියෙන්නේ කොල්ලු මෙන්න පේනවා දැක්කද මේ එබන් මේක මේක නම් මේ වෙනවා පේනවා එබන් ඒකත් ඉතින් ඇත්තටම මේ PV 60 පේන්නේ නැහැ ඒකත් මාර වේගෙන් යනවා බලන්න ඕක අපිට මේ පොඩි ලල් එකක් ගත්ත හැකි ඔසිලොස්කෝප් එකෙන් හරි දැන් ඒක අපි ඔසිලොස්කෝප් එක කනෙක්ට් කරා ඉතින් දැන් බලමු මේකේ කොහොමද පේන්නේ කියලා ඉතින් ඩිපක් ගියා ඩිජිටල් ඔසිලොස්කෝප් දැම්මා ඉතින් ඔව් අපිට පේනවා නේද මෙහෙම කරලා අපිට මේක zoom කරගන්න පුළුවන් ඉතින් මේක මේ ඔයාලට දෙයක් මම කියලා දෙන්නම් මේක පොඩ්ඩක් තේරුම් නැති අය කියන්නේ මෙහෙම මේක කොහොමද කියන්නේ ඒක වැඩි තේරෙන්නේ නැත්නම් වැඩි හිතට ගන්න එපා මම ඔයාලට පොඩි වැදගත් දෙයක් කියලා දෙන්නේ තේරුම් නැත්නම් ඒක ඊළඟ කොටස මේක අතහැරලා ඊළඟ කොටස බලන්න දැන් මම ඉස්සෙල්ලා කියා දුන්නානේ මේක මෙන්න මේ විදිහට තමයි මේක graph එකක් ඇඳාම අපි අර white board එකේ යන්නේ මෙහෙම 0 1 2 3 4 ඔහොම ගිහිල්ලා 255ට යනවානේ 255ට ගිහිල්ලා මෙන්න මේක මේ විදිහට වැටෙනවා එතකොට මේ තියෙන්නේ අර රෙජිස්ටරේ වැලියු නේ 0 1 2 3 4 5 6 100 101 ඊට පස්සේ 100 කීයද 100 200 250 251 ඊට පස්සේ 252 253 4 255 නැවත වතාවක් බිංදුව එනවා කියලා කිව්වා හරිද මෙන්න මේ වැලියු ටිකනේ අර TCCR 0 කියන රෙජිස්ටරේ තියෙන්නේ නේද TCCR 0 මොකද ඒක TCCR 0 නේද ඔව් TCCR නෑ sorry TCN T0 හොඳයි TCN T0 කියන රෙජිස්ටරේ වෙනස් වෙන්නේ මේ වැලියු ටිකනේ මේක මේ බිට්ස් 8ක් තියෙනවානේ මේ බිට්ස් 8 මෙන්න මේ කෙලවරේම බිට් එක මෙන්න මේ කෙලවරේ බිට් 7 එක තමයි බිට් 7 එක දැන් අපි මේක ඩිරෙක්ට්ම මේක පෝර්ට් B වලට සම්බන්ධ කරා මේක කොපි කරනවා මේ කෝඩ් එකේ මෙතන පෝර්ට් B සමාන කරනවා TCN T0 කියන එකට සමාන කරලා අපිට මේක මේ විදිහට බලන්න අවස්ථාවත් අපි උදා කරගෙන තියෙනවා ඉතින් මේ කෙලවරේම බිට් එක බලන්නකො හරි මෙන්න මේ කෙලවරේම බිට් එක මේ කෙලවරේම බිට් එක තියෙනවානේ ඒ කෙලවරේම බිට් එක නේද අපි මෙන්න මේකේ මේක අපි ඔසිලොස්කෝප් එකට සම්බන්ධ කරගෙන තියෙන්නේ. එතකොට කාට හරි කියන්න පුළුවන් මේ ඔසිලොස්කෝප් එකේ මෙන්න මේ කෙලවරේ බිට් එකේ මෙන්න මේ ටයිම් එක කොච්චරද කියලා. මෙන්න මේ තියෙන මේ ටයිම් එක කොච්චරද කියලා කාට හරි කියන්න පුළුවන්ද? මෙන්න මේ චූටි කාලය. ඉතින් මේ චූටි කාලය අපි ගණනය කරගන්න මේ විදිහට. මම ඒකට අපි ඔව් මේකෙම ගමුකෝ. දැන් මෙහෙම 0 1 2 ඔය විදිහට තියෙනවා. හරිද? දැන් බිංදුව බයිනරි වලින් ලිව්වහම කොහොමද? මේව ලියනවා මේ ප්‍රෝග්‍රෑම් මොඩ් එකට කියන T සිම්බල් බිංදුව. බයිනරි වලුත් බිංදුවයි. එතකොට මේ රෙජිස්ටරේ මේ ඔක්කොම ඒවා බිංදුව. ඊට පස්සේ ටිකකින් ඒවා එක වෙනවා නේ. ටිකකින් එක වෙනවා. එතකොට බයිනරි මේක. ඊපස්සේ ටිකකින් දෙක වෙනවා. හොඳයි. ඊපස්සේ බයිනරි මේක. ওই විදිහට ඕක යනවා 127 දක්වා. හොඳයි. මේ ගිලියමු 127 දක්වා ඕක යනවා. එතකොට මෙහෙම තමයි වැලියු එක තියෙන්නේ. හොඳයි. මෙන්න මේ විදිහට 0 0 0 0 අපි මේ මෙන්න මේ බිට් එක තමයි මේ බිට් 7 එක තමයි මේ මෙතනට කෙලවරට එන්නේ පෝර්ට් B එකේ අපි මේ බිට් 7 එකට තමයි මෙන්න මේ ඔසිලොස්කෝප් එක සවි කරලා තියෙන්නේ. හොඳයි. ඔසිලොස්කෝප් එක සවි කරලා තියෙන්නේ මෙන්න මේ කෙලවරේම බිට් එකට අදාළ පෝර්ට් B එකේ මේ කොපි කරගන්න ඕන පෝර්ට් B එකට. පෝර්ට් B එකේ මෙන්න මේ මෙතනට තමයි ඒක සවි කරලා තියෙන්නේ.
එතකොට මේක දැන් ඕකේ 127යි. ඊට පස්සේ ඊළඟට මේක 128 වෙනවානේ. බලන්න. එතකොට අර කෙලවරේ බිට් එක 1 වෙනවා නේ. කෙලවරේ බිට් එක 1 වෙනවා. ඊට පස්සේ ඔන්න ආයේ 1 වෙනවා. හොඳේ. 1 වෙනවා. හොඳේ. ඔක ඔයාලා අපිට පුළුවන් නම් chat GPT එකකින්ම ජෙනරේට් කරගන්න බලමු. I need 0 to 2 to 5 with binary. බලමු chat එකේ අපි දීලා. මෙයා මෙන්න මෙන්න එකක් කියන්නේ. මෙයා ඔතින් 0 I need all කියලා ගමු. I need all. I need all. හොඳ. මේ බලන්න බිංදුව 1 2 ඔහොම ගිහිල්ලා හරිද? මේ විදිහට බලන්න වැලියු හරියටම 250 දැන් ඔගේ බිංදුවෙත් එක්ක ගත්තාම 255 දක්වා වැලියු 256ක් තියෙනවා. ඒකෙන් හරිම අර්ධයක් ගියා. හොඳේ. මේක මෙහෙම ගිහිල්ලා මෙහෙම 70 ගණන් ගිහිල්ලා ඔහොම ගිහිල්ලා හරියටම හොඳේ 127 දක්වා හොඳේ 127 දක්වා මේ වම් කෙලවරේ බිට් එක 0 තියෙන්නේ. හොඳේ. වම් කෙලවරේ බිට් එක 0 තියෙන්නේ. 128 ඉඳන් හොඳේ 128 ඉඳන් ඉතින් හරියටම ගත්තොත් 256 බෙදුවොත් දෙකෙන් උත්තරේ එන්නේ 128යි. හොඳේ. ඉතින් මේ 127 ඒතකොට සම්පූර්ණයෙන් ගත්තොත් මේ උඩ තියෙන බිඳුව කියන අවස්ථාවත් එක්ක ගත්තාම අවස්ථා 128ක් වම් කෙලවරේ බිට් එක 0 තියෙන්නේ. වම් කෙලවරේ බිට් එක 0. ඉතුරු 128ේම වම් කෙලවරේ බිට් එක ඒ කියන්නේ ඔසිලොස්කෝප් එකට සවි කරපු එක තියෙන්නේ 1 විදිහට. ඔසිලොස්කෝප් එකට සවි කරපු එක තියෙන්නේ 1 විදිහට. එතකොට මේකේ මෙන්න මෙහෙම මේක අපි ගත්තොත් මේක මේ විදිහට ගත්තොත් මෙන්න මේ සම්පූර්ණ කාලෙන් මේ අර්ධයක් මේ 127 දක්වාම මේ වම් කෙලවරේ බිට් එක 0 විදිහටත් ඒ ඉතුරු අර්ධය වම් කෙලවරේ බිට් එක 1 විදිහටත් ඒ කියන්නේ on විදිහටත් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේක මේ on එකේ තියෙන කාලය ගණනය කරගන්න නේද? අපි ඉස්සෙල්ල කරා. අපි බලමු මේකේ එක ක්ලොක් සයිකල් එකකට යන කාලය තියෙනවානේ. එක බෙදීම මෙගාහර්ට්ස් 8. මේ තියෙන්නේ එක ක්ලොක් සයිකල් එකකට යන කාලය. හොඳේ. එක ක්ලොක් සයිකල් එකකට යන කාලය තමයි මේ තියෙන්නේ. එතකොට මේවා 256කට යන කාලේ. ඒකට මේ මෙතන මේ 256යිනේ. 256කට යන කාලය 256 යන කාලය දැනගන්න නම් අරක ගුණ කරන්න ඕනේ 256. වන්න මම දැන් ඒක 256න් ගුණ කරා. හොඳේ. හැබැයි මට මේ යන්නේ මේ කාලෙකින් කියන්නේ එකෙන් අර්ධ කාලයක්. හොඳේ. මේ අර්ධ කාලයක්. එහෙනම් මම මේක දෙකෙන් බෙදන්න ඕනේ. බෙදන්න ඕනේ. එතකොට තප්පර මෙන්න මේ කාලයක් යනවා. මෙන්න මේ උත්තරය ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ කොටසේ කාලය ඇවිල්ලා තියෙනවා. මෙන්න මේක විදිහට. ඉතින් මේක මේ තප්පරනේ. අපි මේක කරගමු මිලි තප්පර. මිලි තප්පර කරන්න 1000න් ගුණ කරනවා 0.16. මිලිත් මදිනේ. අපි ඒක කරමු මිලි වලට පස්සේ එන්නේ මයික්‍රෝ. අපි 1000න් ගුණ කරනවා. ඔන්න. මයික්‍රෝ තප්පර 16. හොඳේ. මයික්‍රෝ තප්පර 16. ඉතින් අපිට ඔක පුළුවන් මේ ඔසිලොස්කෝප් එකකින් අපිට හදාගන්න මයික්‍රෝ තප්පර 16ද කියලා බලාගන්න. මොකද මේ කොටුවක මේ කාල පරතරයේ අගය තියෙනවානේ. මේ කොටුවේ අගය එක් පෙන්නනවා මෙතන. මේ තියෙන්නේ. මේක මෙතන පෙන්නනවා. මේ තියෙන්නේ මයික්‍රෝ තප්පර 34යි. ඉතින් අපි මේක 16ට වැඩි කරගමු. 17යි 15 16 ගාන්ට ඇඩ්ජස්ට් කරන්න අමාරුයි. හැබැයි බලන්න මේකේ මම මේක ඇඩ්ජස්ට් කරගන්න. බලන්න මේකේ අපි මේ හරියට මෙන්න මේ හරියට ඇඩ්ජස්ට් කරගමු. 17.9 දෙක නෙමෙයි සෝරි මම වැරදුනා. අපි නෝන් 20ක් කෙලියක් 15.9 දෙකට ගත්තා එක බලන්න 15.9 දෙක ගත්තාම
බලන්න. ඔව් බොහොම ආසන්නයෙන් බලන්න මේ කොටුවකට තියලා තියෙන මේ කොටුවකට යන්නේ 15.92යි මිලි මයික්‍රෝ තප්පර. හොඳයි 15.92. එතකොට බලන්න ආසන්න වශයෙන් මේක අපිට ඇවිල්ලා තියෙන උත්තරේ මයික්‍රෝ තප්පර 16යි. මයික්‍රෝ තප්පර 16ක් ආසන්න වශයෙන් මේ කොටුවට ඇවිල්ලා තියෙනවා. ඉතින් බලන්න ඒක කොහොම නිර්වද්‍ය උත්තරයක් අපිට ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් මම හිතන්නේ ඔයාලට 8 bit timer එක ගැන පොඩි අදහසක් ආවා. අපි ඉතින් ওই වැඩේම කරමු 16 bit timer එකට නේ. අපි 16 bit timer එකට ওই වැඩේම කරමු. ඉතින් අපි හොඳයි ඉතින් ඔය වගේම තමයි 16 bit timer එකත් කරන්න තියෙන්නේ. මේක අපි යන 16 bit timer එකේ register description වලට මේකේ තියෙන ඉතින් අරගම තමයි. මේකේ mods බලමු. මේකේ කලින් කෝඩ් එකම මේකේ mods ඉන්දියා ලොකුවට තියෙනවා. හොඳයි. අර වගේම තමයි මේකේ මේ ඔක්කොම ටික 0 තියෙන. ඉතින් අපි ඒක මේ ලයින් එක අයින් කරමු. ඔය බොරුවට හැම එකම ක්ලියර් කර ඉන්න ඕනේ නෑනේ. කරා ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? අපිට ඊළඟට කරන්න තියෙන්නේ මේකේ ටයිමර් එක ඔන් කරගන්න එක. මේකේ දැන් යටට ගියාම අපිට මේ තියෙන්නේ මේ තියෙන්නේ මෙන්න මේ යටට ගියාම මේ තියෙන්නේ කොහෙද? මේ no clock source තියෙනවා. මේ තියෙන්නේ no pre-scaling නැතුව මේක රන් කරන්න තියෙන්නේ. pre-scaling නැතුව අපි මේක රන් කරනවා. CS10 කියන බිට් එක ඔන් කරන්න තියෙන්නේ. CS10 TCCR1B TCCR1B CS මෙන්න මේක 10 කියන බිට් එක ඔන් කරන්න තියෙන්නේ. same ඉතින් ආයේ same structure. ඉතින් ඊට පස්සේ අපි මේක port B එක දැන් මෙහෙමනේ මේක registers දෙකක් use වෙනවා. හොඳේ. port C එකත් use වෙනවා. ඊට පස්සේ මොකද්ද sorry මම කියන්නේ කි මේක ගත්තාම TCN T1 මොකද 16 bit register එකක් නේ. එතකොට මේකේ counter TCN T1 low part එක කියලා වෙනම part එකක් තියෙනවා. ඊට පස්සේ TCN T1 high part එක කියලා වෙනම part එකක් use වෙනවා. ඉතින් අපි මේකේ high part එක මේක කරගන්න. ඉතින් TCN T1 high part එක අපි මේකේ මේ විදිහට සමාන කරගන්නවා. ඉතින් low part එක පෙන්වන්න අපි වෙනම register එකක් දාගමු. වෙනම port එකක් select කරගමු. මම දාගන්නවා ඒකට port D එක. එතකොට DDR-D සමානයි 0xFF ඊට පස්සේ මම දානවා port D output කියලා කමෙන්ට් එකක් දාගන්නවා. ඊට පස්සේ ඒක යාම ලියනවා port D සමානයි TCN T1 low. ඉතින් low part එක ඔය විදිහට තියෙනවා. ඉතින් අපි ඒක build කරලා මේක run කරලා බලමු. ඔව් මේ තියෙන්නේ port D එකේ මේ විදිහට මොකද්ද low part එක run වෙනවා.
පෝට් B එකේ හයි පාර්ට් එක රන් වෙනවා. ඉතින් මේ අපි මේක මේ අපේ එක්ස්ට්‍රීම් බර්නර් එකකට දාලා අපේ රියල් මේකටත් දාලා බලමු. ඔව්. ඒත් ඇත්තටම මේක අපිට මේ පැහැදිලිව බලා ගන්න වෙන්නේ නැහැ. මම මේකටත් දාලා බලුවා. ඔයාලට පේනවද දන්නේ ඒත් ලොකු වෙනසක් නැහැ ඇත්තටම. මේකෙත් පැහැදිලිව බලා ගන්න වෙන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් අර කලින් සැරේ කරපු ඒ වැඩේම මේකටත් කරලා බලන්න. දැන් කලින් පාර මේකේ තිබ්බේ කොහොමද? මේකේ තියෙන ඉරේසරේ. කලින් පාර මෙතන තිබ්බේ 127 නේ. දැන් මෙතන බිඳුව තියෙනවා. මෙතන තියෙනවා 65600. කොහොමද පෑන් ලියවෙන්නේ නැහැ. 636. හොඳයි. මොකද 16 bit එකක් නේ. හොඳයි. 65636 නේද? මට හරියට මතකත් නැහැ. දෙකේ කොහොමද බලන එක? මේක හොයන්න අපි Google කරමු. දෙකේ 16 වෙනි බලය. ඔව් 65536යි. 65536 නේ. 536යි. හොඳයි. 65536යි. 65536 ඍණ 1. මොකද අර කෙලවරේ ඍණ 1 එකක් අඩු කරනවා. 65535යි. 65535 තමයි මේක යන්න පුළුවන් මැක්ස් අගය. එතකොට මේකේ අර මේක මාරු වෙන තැන. හොඳයි. මේක මාරු වෙන තැනත් අරක වගේම තමයි මේකේ අර්ධය. ඒ කියන්නේ කීයද? 65536 බෙදීම 2 32768යි. ඉතින් මම ඒක කොපි කරගන්නවා. ඉතින් අපි බලමු මේ අර ටයිමින් එකනේ. 1 බෙදීම මෙගාහර්ට්ස් 8. මෙන්න අපිට ආවා එක ක්ලොක් සයිකල් එකකට යන කාලේ. ඊට පස්සේ හරි රාව නේද? 1 බෙදීම හරි. ඔය විදිහට ආව. ඊට පස්සේ මේක අපි ගුණ කරනවා අර අපි ගත්ත ඉලක්කමේ 32768. ඒක උත්තරේ එනවා තප්පර මෙන්න මේ කාලයක්. හොඳයි. මම මේක තප්පරනේ. ඒක දැන් මම මිලි තප්පර කරගන්නවා. කොහොමද මිලි තප්පර කරගන්නේ? 1000න් ගුණ කරලා. මෙතන උත්තරේ එනවා මිලි තප්පර 4.96යි කියලා. 4.096. බලමු අරක මිලි තප්පර 4.096ට හයි කරලා අර කොටුවට සමපාත වෙනවද කියලා. මේකට අපි ගත්ත ඔසිලොස්කෝප් එක. මිලි තප්පර 4.096. 5 4.0 බිංදුවයි 3. කීය උත්තරය 4. ඔව් බලන්න හරි ලාවට කියන්නේ පොඩි එකක් තියෙනවා. ඒ වුණාට 90ක් දුරට මේ ස්කේල් එක කියන්නේ මේ ටයිමින් මේ එක කෑල්ලක තියෙන කාලේ හරියට ඇවිල්ලා තියෙනවා නේද? ඉතින් මං හිතන්නේ මේ දැන් කරපු ටික ඔයාලට හොඳට තේරෙන්නේ නැති. ඉතින් අපි තව චූටි කෑල්ලක් කරලා මේ පාඩම අවසන් කරමු. අදට අවසන් කරමු. ඉතින් චූටි කෑල්ල තමයි මේකේ අපිට මෙයාලා දීලා තියෙනවා දැන් මේකේ මේකේ අපිට පුළුවන් මේකේ තියෙන දීලා තියෙන ඕවර්ෆ්ලෝ ටයිමර් එකක් කියලා. ඕවර්ෆ්ලෝ අවස්ථාවක් කියලා එකක්. බලන්න ඩිස්ක්‍රිප්ෂන් වල ගියාම මේකේ තියෙනවා මේ time account with 16 bit register වල නම් ඇත්තටම මේ මාර විදිහට register එක පැටලෙන්නේ නැතුව යන්න ඕනේ. මේ තියෙන්නේ
ඕෆ්ලෝ අවස්ථාවක් ටයිමර් කවුන්ටර් 1 interrupt capture ඒකත් අතාරිමුකෝ කම්පෙයාර් මැච් ඉතින් මේ ඕෆ්ලෝ මේක ටයිම් 0 එකේ තියෙනවා ඉතින් මේ ඕෆ්ලෝ එකේ කියන්නේ TOV1 is automatically cleared when the timer 1 overflow interrupt vector is executed can be cleared by writing logic into 1 again මේක පුළුවන් කියලා automatically clear when the overflow interrupt vector is executed vector is extruded flag register ඒක automatic clear වෙලා කියලා තියෙනවා ඒක exclude කරත් ඒ කියන්නේ ඒක කියෙව්වොත් ඉතින් මේක තව මේක 1 එකට දාලා logic 1 එකක් දාලා ඒක clear කරන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් අපි ඒක body testing එකක් කරමු ලොකු වැඩ නැතුව ලොකු දේවල් කරන්න නැතුව මම මේකේ මෙන්න මේ ටික අයින් කරනවා. මේක අයින් කරලා අපි TIFR වල මුලින්ම මේක ක්ලියර් කරලා ගන්න බෑ. ඉතින් අපි මේ ඊළඟ වීඩියෝ එකෙන් මේක පොඩ්ඩක් වැඩි දුර කරමු. අපි මේක දැනට මේක ක්ලියර් කරලා පොඩි එකක් කරමු. TOV1 මේ විදිහට අපිට ක්ලියර් කරන්න පුළුවන්. මොකද අපි ෆ්ලැග් එකක් එක්ක වැඩ කරනවා නම් ඒක ක්ලියර් කරන්න ඕනේ. හොඳේ. මේ මුලින් ෆ්ලැග් එක ක්ලියර් කරන්න ඕනේ. ඊට පස්සේ මේක if බලනවා මේක if TIFR register එක මොකද එයාලා කියන්නේ මේක මේ overflow එකක් වෙද්දි මේක 1 වෙනවා කියලා flag එක on වෙනවා කියලා ඉතින් flag එක on වෙනවා කියලා කියන්නේ ඉතින් ඔන්න උනාට පස්සේ ඒක අපි ක්ලියර් කරන්න ඕනේ. සමහර අවස්ථාවල ඒක ඔටෝ ක්ලියර් වෙනවා. හොඳේ. අපි හැමතිස්සෙම අපි කරන්න ඕනේ නැහැ. ඉතින් මම ඒක ලියනවා ඒක අපි ඩිටෙක්ට් කරගන්න port B වල අපි කීවෙනි බිට් එක 7 බිට් එක. අපි එහෙම 7 කියලා විශේෂයක් නැහැ. හොඳේ. ඒක toggle වෙන්න මේ විදිහට කෝඩ් එක ලියනවා. toggle වෙන්න මේ විදිහට කෝඩ් එක ලියුවා. ඉතින් අපි බලමු ඒක රන් කරලා බලන්න. ඔව්. ෆ්ලැග් එක ඒ කියන්නේ ඕවර්ෆ්ලෝ අවස්ථාවේ මේ විදිහට toggle වෙනවා. ඉතින් මේ ටයිම් එක අපිට කැල්කියුලේට් කරගන්නත් පුළුවන් මේක මේ on වෙන ටයිම් එක. ඉතින් on වෙන ටයිම් එක කියන්නේ දැන් මේක 0 ඉඳන් 1 2 3 4 ගිහලා 65535 යනවානේ. මෙන්න මේ මොමන්ට් එක තමයි ඕවර්ෆ්ලෝ මොමන්ට් එක කියන්නේ. එතකොට මෙන්න මේ චූටි ඒකක කාලය දිනවනේ. මෙන්න මේ ඒකක කාලය ගුණ කරා නම් හරි 65536යි. එතකොට මේක මෙහෙම ගිහිල්ලා මෙහෙම නෙන්නේ. සෑම ඕවර්ෆ්ලෝ අවස්ථාවකම මෙන්න මේ ලයිට් එක ටොගල් වෙනවා. මේ ලයිට් එක මේක 1 මෙතන 1 මෙතන 0 ආයෙ මෙතන 1 ආයෙ 0 ඔය විදිහට සෑම ඕවර්ෆ්ලෝ අවස්ථාවකම මේක ටොගල් වෙනවා. ඉතින් අපිට ඒ කාලය ගණනය කරගන්න පුළුවන් එක බෙදීම මෙගාහර්ට්ස් 8යි ඊට පස්සේ මේ තියෙන එක ක්ලොක් සයිකල් එකට යන කාලය මේ තියෙන ක්ලොක් සයිකල් 65536කට යන කාලය තමයි මේ තියෙන්නේ. හොඳේ. 65536කට යන කාලය ඒක දීලා තියෙන්නේ තප්පර වලින් අපි ඒක මිලි තප්පර කරමු. ඉතින් 8.192යි 8යි සෑම මිලි තප්පර 8.192 කර සැරයක් මේ ලයිට් එක ටොගල් වෙනවා. ඉතින් අපි බලමු මේක හරිද කියලා. මිලි තප්පර 8.192 බලන්න. බොහොම ආසන්න වශයෙන් හරියට ඇවිල්ලා තියෙනවා නේ. බොහොම ආසන්න වශයෙන් හරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට මේකේ තව ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. මේක දැන් අපිට අපි මේක හැමතිස්සෙම මේ ක්ලියර් වෙන්නේ මෙන්න මේ කාලේනේ. මේ තියෙන මිලි තප්පර 8.0 කීයද තිබ්බේ ආයේ උත්තරේ කීයද? 1.92 1.92. ඉතින් අපිට පුළුවන් මේක මේ ක්ලියර් වෙන අවස්ථාවක
මේක මෙහෙම මේ බිඳුවට හරියන්නේ නැතුව ඒ අවස්ථාවෙන් හිතන්නකෝ අපි මේක 7000න් පටන් ගන්නවා කියලා. ඒ කියන්නේ මම මෙහෙම කොලයක් කරන් කියන්නම්. ඒ කියන්නේ මේක මෙහෙම තියනවානේ. මේක මෙහෙම ගිහිල්ලා මෙහෙම දැන් වැඩි වුණා. දැන් මේක බිඳුවනේ යන්නේ ඕවර්ෆ්ලෝ ගියාම අපි සෑම ඕවර්ෆ්ලෝ අවස්ථාවකින්ම බිඳුවෙන් පටන් ගන්නනේ. එහෙම නැතුව අපි අතින් ලියනවා. මේක අපි මෙතන ලියනවා කොහොමද? TCN T1 සමානයි අපි අතින් වැලියු එකක් දානවා අර ටයිමර් කවුන්ටර් එකට අපි දානවා 9000 කියලා. එතකොට මෙන්න මේක පටන් ගන්න හැමතිස්සෙම මැදින්. ඉන්නේ මැද හරියෙන් පටන් අරන් එතකොට අර 8.91 කාලයක් යන්නේ ඊට අඩු කාලයක් යන්නේ. කියන්නේ නිකන් 7ක් වගේ 7යි 6යි ඔය වගේ අඩු කාලයක්. ඉතින් අපිට පුළුවන් මේ වැලියු එක මැදින් දාලා අපිට පුළුවන් මේකේ මේ ටයිම් එක වෙනස් කරගන්න. ඉතින් මේක ඒ ගැන මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ නැහැ. බොහොම කෙටියෙන් ඔයාලට මේක කිව්වේ. ඉතින් ඊළඟ වීඩියෝ එකේ අපි ටයිම් ඕවර්ෆ්ලෝ එකක් පාවිච්චි කරලා කොහොමද හරියට ටයිම් කැල්කියුලේෂන් එකක් දාලා ඕවර්ෆ්ලෝ වලින් හොඳ ඉන්ටරප්ට් එකක් හදාගන්න කියලා සහ ප්‍රී ස්කේල් භාවිත කරලා මේ කොහොමද අපි හරියටම මේ කියන්නේ ප්‍රිසිෂන් ටයිම් දැන් මේක අපි මේ චූටි කාල කොටස් නෙමෙන්නේ නේ චූටි කාල කොටස් හැමතිස්සෙම අපිට ඕනේ නැහැ. විශාල කාල කොටස් දාලා පොඩි මැච් එකක් ගැහුවා හැකි. ඉතින් ඒ ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් ගිහින් එන්න.